ආයබෝන් අද කතා කරන්න යන්නේ පුංචි බබාලා කහ වෙන එක ගැන. ඉතින් අපේ අම්මලාට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ පුංචි බබාලා කහ වෙන්නේ නැහැ කියන එක. ගොඩක් බබාලා ඉපදුනාට පස්සේ කහ වෙන්න බලනවා විවිධ හේතු නිසා. ඉතින් ඒකට මොකද්ද හේතුව අපි මොකද්ද ඒකට කරන්න ඕනේ කියන එක තමයි අද කතා කරන්නේ. මම හිතන්නේ මේක ඔයගොල්ලන්ට එකක් වැදගත් වෙයි. ඒක නිසා දන්න තැන්වල ෂෙයා කරලා දාන්න. එතකොට සාමාන්‍යයෙන් අපේ කහ වෙන්නේ අපේ ශරීරයට කහ පාට ටින්ජ් එකක් නැත්නම් පොඩි කල එකක් මේ හැමට හෝ ඇහි සුදීන්ගිරියාවට හෝ එන්නේ. මේ බිලිරුබින් කියන සංඝටකය නිසා ඒක අපි හැමෝගෙම ඇඟේ තියෙනවා. මේක අධික ලෙස මේ හැමට සහ අපේ රුධිරයට අධික ලෙස නිකුත් වුණොත් තමයි මේ අපේ හැමට කහ පාට වර්ණකයක් වගේ පොඩි පාටක් දෙන්නේ. එතකොට තමයි අපි කහ වෙලා කියලා කියන්නේ. බිලිරුබින් කියන්නේ අපේ රතු රුධිරාණු කැඩී යාමේදී නිපද වෙන සංඝටකයක්. අපි හැමෝගෙම රතු රුධිරාණු වල ආයු කාලය දින 120ක් වගේ වෙනවා. එතකොට දින 120න් 120ට රතු රුධිරාණු කැඩී යනකොට අපි හැමෝගෙම ඇඟෙන් මේ බිලිරුබින් කියන කොටස නිෂ්පාදනය වෙනවා. එතකොට ප්ලීහාවේදී මේ බ්‍රේක් ඩවුන් එක කරලා මේ බිලිරුබින් ටික අක්මාවට අරගෙන එනවා ප්‍රෝටීන වලට බැඳගෙන. අක්මාවේදී මේක පිත්තාශයට එකතු කරගන්නවා. අක්මාවේදී විවිධ ක්‍රියාවලියන්ට ලක් වෙලා මේක ජලයේ දිය වෙන හැකි ප්‍රොඩක්ට් එකක් බවට පත් කරලා මේකේ කොටසක් පිත්තාශයට අරගෙන එනවා. පිත්තාශයෙන් පිත හරහා මේක නිකුත් කරනවා අපේ කුඩා බඩවැලට ඉන්ටෙස්ටයින් ස්මෝල් ඉන්ටෙස්ටයින් එකේ කුඩා බඩවැලේදී මේක අවශෝෂණය කරගෙන අපේ මල පහ හරහා මල පහට අර දෙන ලා කහ පාට සාමාන්‍ය මල පහ වලට තියෙන ලා කහ පාට ලබා දෙන්නේ මේ බිලිරුබින් සංඝටකයෙන්. එතකොට ස්ටොකෝබිලින් විදිහට මල පහ හරහා පිට වෙනවා. ඊට පස්සේ මේ බිලිරුබින් වලින් කොටසක් නැවත අපේ කුඩා බඩවැලෙන් අක්මාවට උරා ගන්නවා. ඒ උරා ගන්න බිලිරුබින් ටික රුධිරය හරහා ගෙනියනවා අපේ කිඩ්නිස් වලට වකුගඩු වලින් ඒ ජලයේ දිය වෙන සංඝටකයක් නිසා දැන් වකුගඩු හරහා යුරෝබිලිනෝජන් විදිහට වකුගඩු වලින් මුත්‍රා හරහා පාස් කරලා යවනවා. ওই ටික තමයි මේ බිලිරුබින් කියන කොටසේ ක්‍රියාවලිය. ඉතින් ඔන්න ඕක විවිධ හේතු නිසා අඩු වැඩි වශයෙන් වෙනස් වුනහම අපේ රුධිරයට එන අර බිලිරුබින් සංඝටක ප්‍රමාණය වැඩි වෙනවා. අන්න එතකොට ඒක ප්‍රශ්න සහගත විදිහට හේතු වෙන්න පුළුවන්. පුංචි බබාලගේ ඉපදිලා පළවෙනි සතිය වගේ යනකොට ගොඩක් අයට එන්න පුළුවන් මෙන්න මේක කහ වෙන එක මේ බිලිරුබින් වැඩිවීම හේතුව හරියට මව්කිරි නොපේවීම. අපේ අම්මලා ගොඩක් කලාවට මව්කිරි දෙන එකේ ප්‍රශ්නයක් ආවොත් පුංචි බබාලට මේ පළවෙනි සතිය ඇතුළත ඇඟ කහ වෙන එක ගොඩක් බහුතරයකට එන්න පුළුවන්. මේක ෆිසියොලොජිකල් ජොන්ඩිස් එකක් කියලා අපි කියනවා. මේකෙදි කරන්න තියෙන්නේ පුළුවන් තරම් හරියට කිරි දෙන එක. ගොඩක් අය කරන්නේත් නැත්තේ මේක. මොකද අපේ අය ගොඩක් වෙලාවට රජයේ වේවා පෞද්ගලික ආයතනයක හෝ වේවා දරුවා ලැබෙන්න ගියාට පස්සේ එතනින් දරුවට අපි ලබා දෙන උපදෙස් ටික කිරි දෙන විදිහ ගැන දෙන උපදෙස් ටික සමහර අය නිවැරදිව පිළිපදින්නේ නැති වෙන්න පුළුවන්. ගෙදර ගියාම MOH එකේ මිඩ්වයිෆ්ගේ සපෝට් එක නොසලකා හරින කෙනෙක් වෙන්න පුළුවන්. සමහර ලාවට මේ අය YouTube එකෙන් නැත්නම් Facebook group වලින් නැත්නම් TikTok එකෙන් එක සෙලිබ්‍රිටිස්ලා හරි වෙනත් උදවිය හරි තමන්ගේ ළමයට කරපු දේ ඒව අහගෙන කරන අය වෙන්න පුළුවන්. ඔන්න ඔය වගේ කාරණා කරන අයගේ තමයි ගොඩක් වෙලාවට අපි දැකලා තියෙන්නේ මේ බබාට කිරි පෙවිලා මදි ගතිය. අන්න එතකොට බබා කහ වෙන්න පටන් ගන්නවා. එතකොට ඒක බබාට හානිදායකයි. විශේෂයෙන්ම පුංචි බබාලගේ සහ ප්‍රීමැචුවර් කට. ඒ කියන්නේ නොමේරු දරුවපත් කියන වයස සති 37ට අඩුවෙන් ඉපදුණු බබාලා මෙන්න මේ අයගේ අපි ගත්තාම මෙයාගේ අක්මාවේ ක්‍රියාකාරීත්වය තම හෙමින් සිද්ධ වෙන්නේ. ඒ වගේම රතු රුධිරාණු අර කියපු දින 120ම තියෙන්නේ නැහැ. ඉක්මනින් රතු රුධිරාණු නැවත නිපද වෙනකොට කැඩෙන රතු රුධිරාණු ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට බිලිරුබින් නිකුත් වෙන ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට නිකුත් වෙන ප්‍රමාණයත් වැඩි බිලිරුබින් අක්මාවෙන් අර තරම් වේගයෙන් වැඩි හිටියෙක්ගේ වගේ බිලිරුබින් ටික අර කඩලා කරලා හොඳට අවශෝෂණය කරගන්නත් බෑ. අක්මාව තාම හොඳට දියුණු වෙලා නැති නිසා පුංචි බබාලා. අන්න ඒ හේතුව නිසා බබාලගේ රුධිරයට අහිතකර බිලිරුබින් මට්ටම වැඩි වෙන්න පුළුවන්. සහ බබාලා හරියට කිරි හොවන්න නැති වුණා බබාලා විජලනය වෙන්න පුළුවන්. ඔන්න ඔය කියන කාරණා ගොඩක් එකතු වෙලා තමයි මේ ෆිසියොලොජිකල් ජොන්ඩිස් කියන එක පළවෙනි සතිය ඇතුළත ගොඩක් වෙලාට බබාලගේ එන්න පටන් ගන්නවා. එතකොට ඒකෙදි මොකද්ද අපේ අම්මලා කරන්න ඕන? හරියටම ගෙදර ගියපු දවසේ ඉඳන් නෙවෙයි වාට්ටුවේ බබා ලැබිලා තමන්ගේ අතට දුන්න තැන ඉඳන් හරියට මිඩ්වයිෆ්ස්ලා නර්සස්ලා ඩොක්ටර්ස්ලා කියලා දෙන විදිහටම බබාට මව්කිරි දෙන්න ඕනේ. සාමාන්‍ය ප්‍රැක්ටිස් එක අපි කියන්නේ එක පැත්තකින් කියන්නේ අපේ පියුරු දෙකෙන් බබාට එක පැත්තකින් විනාඩි 20 ගානේ අඩුම විනාඩි 40ක්වත් හොඳ ෆීඩ් එකක් දෙන්න.
ඊට පස්සේ විනාඩි 15ක්වත් හොඳට තියාගෙන ගුඩුස් යවන්න, යවලා නිදි කරන්න. අන්න ඒක තමයි හරිම විදිහ අපි කියන්නේ. එතකොට හොඳ ෆීඩ් එකක් බබාට වැටෙනකොට සාමාන්‍යයෙන් දවසට 7-8 පාරක් ෆීඩ් එකක් වැටෙනකොට හොඳට බබාගේ ඒ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. සහ අර පළවෙනි කක්ක යන එක අපි මිකෝනියම් එක පාස් වෙනවා කියන ටිකක් තාර ගතියට තමයි බබාට යන පළවෙනි කක්ක ටික යන්නේ. අන්න ඒ ටික හොඳට පාස් වෙනවා. කිරි හොඳට පෙවුවාම ඒකෙදි අර බිලිරුබින් ගොඩාක් අවශෝෂණය කරගෙන එළියට දානවා. අන්න එතකොට බඩවැල් වල ක්‍රියාකාරීත්වය හොඳට වෙනවා. විචලනය වෙන්නේ නැහැ. බිලිරුබින් ටිකේ ක්‍රියාකාරීත්වය හොඳට වැඩ කරනවා. එතකොට කහ වෙන්නේ නැහැ. බබා කහ වෙන්න ගත්තොත් එහෙම විශේෂයෙන්ම පුංචි බබාලගේ මොලේට බලපානවා. ඒ බිලිරුබින් අමතර බිලිරුබින් මොලේට ගිහිල්ලා මොලේ තැන්පත් වෙලා. එතකොට මෙන්න මේ කාරණා වලින් බේරෙන්න නම් මව් කිරි දීමේ වැදගත්කම හරියටම කරන්න ඕනේ. ටෙක්නික් එක දන්නේ නැත්නම් මැලි වෙන්න එපා. මිඩ්වයිෆ් මිස්ගෙන් අහන්න, දන්න කෙනෙක්ගෙන් අහන්න, වෛද්‍ය උපදෙස් ගන්න, එමෝච් එකත් එක්ක සම්බන්ධ වෙන්න. තමන් බබාට කිරි දෙන තාක්ෂණය වැරදි නම් හරියට කොන්ද කෙලින් තියන් පුටුවේ හොඳට ඉඳගෙන ඇන්දේ හොඳට තියාගෙන එක අතකින් බබාව අල්ලගෙන අනිත් අතින් පියවර අල්ලගෙන බබාගේ කට හොඳට තන පුඩුවට සහ බ්‍රෙස්ට් එකේ ඇරියෝල කළු පාට ඒරියා එකට හොඳට කට වැහෙන්න බබාගේ කට තියලා බබාගේ ඇහැට ඔයාගේ ඇහැ තියාගෙන හරියට කිරි දෙන ටෙක්නික් එක බලන්න. ඒකේ ප්‍රශ්න තියෙනවා නම් මිඩ්වයිෆ් මිස් හම්බ වෙන්න, වෛද්‍ය උපදෙස් ගන්න. රයිට්? කිරි කාමරවල උපදෙස් පතන්න හොස්පිටල් එකෙන් ඩිස්චාර්ජ් වෙන්න කලින්. විශේෂයෙන්ම ප්‍රයිවට් හොස්පිටල් වලින් ඩිස්චාර්ජ් වෙන්න කලින් මේ දේ කරගන්න. හරි විදිය අහගන්න. ඊට පස්සේ තමන්ගේ කිරි ප්‍රමාණය හොඳයිද බලන්න. ඒවල ප්‍රශ්න තියෙනවනේ වෛද්‍ය උපදෙස් ගන්න, වෙන කිසිම උපදෙසක් ගන්න එපා. එකෙන් වෙන්නේ ඔයාගේ බබාට හානියක් විතරයි. ඉතින් ඒක නිසා මේ මුල් සතියේ බබා කහ වෙන එක 80%කට එහා බලපාන්නේ මේ මව් කිරි දීමේ ප්‍රශ්න. ඉතින් ඒක අවම කරගන්න පුළුවන් හරියට මව් කිරි දෙන්න. ඊට අමතරව එතනින් සතිය ගියාට පස්සේ විවිධ වේද හේතු මේ RH නෙගටිව් නැත්නම් නෙගටිව් බ්ලඩ් ගෲප් එකක් ලේ වර්ගයක් තියෙන අම්මලාගේ බබාලාගේ ලේ වර්ග නොගැලපීම නිසා ඒකත් මුලින්ම ඇති වෙන්න පුළුවන් කාරණයක්. ඊට අමතරව තවත් විවිධ හේතු බලපානවා. ඉතින් ඒ හේතු මම මේකේ කතා කරන්නේ නැහැ. බහුලවම පළවෙනි සතිය ඇතුළත අපිට බබාලා කහ වෙන චුටි බබාලාගේ කහ වෙන එකට හේතුව මුලින් කාලේ එන්නේ පළවෙනි සතිය ඇතුළත ගොඩක්ම මේ මව් කිරි දීමේ ගැටලු. ඒක නිසා හරියට මව් කිරි දෙන්න ඔබේ බබත් කහ නොවි තියාගන්න එක ඔයගොල්ලෝගේ වගකීම. නිවැරදි උපදෙස් නිවැරදි වෙලාවට පතන්න. හොස්පිටල් ඇඩ්මිට් වෙන්න කිව්වොත් ඇඩ්මිට් වෙන්න. මොකද ඒ කහ ගතිය ගොඩක් වැඩි නම්, බිලිරුබින් මට්ටම වැඩි නම් අපි කරන ප්‍රතිකාරය තමයි ෆොටෝ තෙරපි එක. අල්ට්‍රා වයලට් කිරණ තියෙන බබා ලයිට් එකේ තියෙනවා කියලා කියන්නේ ලයිට් අල්ලනවා කියන්නේ අන්න ඒක. ඒ අල්ට්‍රා වයලට් ට්‍රීට්මන්ට් එක දෙන්න, ෆොටෝ තෙරපි දෙන්න අපි හොස්පිටල් ඇඩ්මිට් කරන්න ඕන. ගොඩක් වෙලාවට ලංකාවේ හැම පැත්තකම ප්‍රයිවට් හොස්පිටල් වල මේ පහසුකම නැහැ. ඉතින් ඒක නිසා රජයේ ස්පිරිතාල වලින් මේ පහසුකම ගන්න නොමිලේ ඔබට දෙන එක. ඉතින් බබාට ප්‍රතිකාරය අවශ්‍යයි කිව්වොත් ඒ ප්‍රතිකාරයට යොදවන්න. ඒක තමයි නිශ්චිත ප්‍රතිකාරය මේ කහ වෙන එකට ෆස්ට් ලයින් තෙරපි එක. ප්‍රධාන වශයෙන් අපි කරන්නේ. ඒක නිසා හරි දේ දැනගන්න, හරි තැනට යොමු වෙන්න, හරි වෙලාවට යොමු වෙන්න. ඔබේ දරුවාගේ කහ වෙන එක අවම කරගන්න ඔබේ අතේ තමයි 100%ක්ම වගකීම තියෙන්නේ. බබා අරගෙන අතට ආපු වෙලාවේ ඉඳන්.